ඔන්න අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඔයාලගේ බයික් එකේ තියෙන මෙන්න මේ ඔයිල් බලන වීදුරුව තියෙන්නේ. මෙන්න මේ වීදුරුව ක්ලච් හවුසින් එක ගලවන්නේ නැතුව පිටින් ගලවලා සුද්ධ කරගන්න විදිය. මම හිතන්නේ මේක හැමෝම කියලා දෙයි කියලා. කවුරුත් කියලා දෙන්නේ නැති දෙයක් තමයි මම අද මේ කියලා දෙන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මෙන්න මේ වීදුරුව කොහොමද ගලවගන්නේ සහ ඒ ගලවගෙන ඉවරලා මේක සුද්ධ කරලා ආපහු හයි කරන්නේ කොහොමද කියලා බලමු. මේ වැඩේට අපිට ඕන කරන්නේ පොඩි ප්‍රැක්ටිස් කරපේනකුයි මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙන ලොක් එක පන්න ගන්න උල් අඬුවක් ඕන කරනවා. මම දැන් අරන් තියන්නේ පින් පන්නන අඬුවක්. මේ අඬුවෙන් පුළුවන් දැන් මෙන්න මේ ලොක් එක ගලව ගන්න. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ලොක් එක ගලවගෙන ඉමු. හරි ඒ විදිහට එන්නේ ලොක් එක අයින් කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රැක්ටිස් ස්කෝප් එකක් අරගෙන මෙන්න මේ උඩ තියෙනවනේ මේකේ අයිනේ කට්ටයක් තියෙනවා මේ. හොඳට බලන්න මේ වීදුරු වටේ දාරයක් තියෙනවා. ඒ දාරයට තියලා ඉවරලා තමයි මේක මෙහෙට මේ උඩ පැත්තට අදින්න ඕනේ ස්කෝප් එක. එතකොට මේ වීදුරුව නිකම්ම ගැලවලා යනවා. මෙතනදී ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ අනිවාර්යෙන් බයික් එක ඩබල් ස්ටෑන්ඩ් එක ගහගන්න එපා සයිඩ් ස්ටෑන්ඩ් එක ගහගන්න. මොකද ඩබල් ස්ටෑන්ඩ් එක ගහුවොත් එimhe මේ වීදුරුව ගලවනකොට මේ පැත්තට ඔයිල් එනවා. ඒක නිසා අනිත් ස්ටෑන්ඩ් එක ගහගන්න. ඒකත් ඔයගොල්ලෝ විශේෂයෙන්ම කියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වටේට මොන හරි ජරාව තියෙනවා අනිවාර්යෙන් මේවා සුද්ධ කරලා ගන්න ඕනේ. මම දැන් මේක සුද්ධ කරා ඉස්සෙල්ලා. මේ විදිහට ප්‍රැක්ටිස් කරපු යටට දාලා මෙහෙම අපිට උඩ පැත්තට අල්ලන්න තමයි තියෙන්නේ. එක පැත්තම අල්ලන්න එපා. ඔයගොල්ලෝ සමාන බැලන්ස් කර කර ගන්න දෙපැත්ත තුන් පැත්ත. හරි. ඔන්න බලන්න ගැලවුණා. ඔන්න ක්ලච් හවුසින් එක ගලවන්නේ නැතුව මේ විදිහට ගලවලා ගත්තා. දැන් තියෙන අපිට මේක පෙට්‍රල් හරි මොන හරි දාලා සුද්ධ කරගන්න. දැන් අපි මේක පෙට්‍රල් දාලා සුද්ධ කරගමු. මම දැන් මේ බයික් එකෙන්ම පෙට්‍රල් පොඩ්ඩක් අරගෙන ඉවරලා මේක පොඟවගෙන ඉවරලා රෙදි කෑල්ලකින් මේක හොඳට සුද්ධ කරගන්නවා. ආපහු මම මේක පෙට්‍රල් වලින් පොඩ්ඩක් සෝද ගන්නවා. වැඩි පෙට්‍රල් ඔබාගෙන ඉන්නවා මෙන්න මේ රබර් එක උණු වෙනවා. හරි. ඔන්න මම සුද්ධ කරගත්තා. මේක ඇතුලේ රෙදි කෑල්ලක් දාලා ඔයගොල්ලෝ මේකේ තියෙන ජරාව ටික අයින් කරගන්න. හරි. හරි. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මේ විදිහට මේකට තියලා ඇතුලට පද කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේක හයි කරන්න කලින් අර රබර් රින් එකේ මේ වටේ ඔයිල් පොඩ්ඩක් ගා ගන්න. දැන් මම ඔයිල් නැති නිසා මම ඔහොම නිකම්ම හයි කරේ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා. ඊට පස්සේ මෙන්න මේ හිමින් සැරේ මෙන්න මේ ස්ක්‍රූ එකෙන් මේක ඇතුළටම තද කරගන්න. වැඩි බරක් දෙන්න යන්න එපා. එහෙම වුණොත් මේ විදුරුව පුපුරනවා.